මේ තියෙන්නේ අපි මුලින්ම ඔයාලත් එක්ක හදන පුංචි රෝස මල. මේ මල හදන්න මම යොදාගන්නේ 1 mm ප්‍රමාණයේ ෆෝම් ෂීට් තමයි. මල අලවන්න ග්ලූ ගන් එක ඕන වෙනවා. අපි හැමෝටම පෙති කපා ගන්න ඩයි කට් මැෂින් නෑනේ. ඒ නිසා මම අද කියලා දෙන මේ මලට මේ වගේ බෝඩ් එකකින් බ්ලොක් එකක් කපා ගමු. පෙති 5කින් මේ වගේ බ්ලොක් එකක් තමයි මේ මල හදන්න ඕන වෙන්නේ. ඉතින් ෆෝම් ෂීට් එක අරගෙන මේ විදිහට ඇඳලා මල් පෙති 3ක් කපා ගමුකෝ. තුනක් ඕන වෙනවා අපිට. ඊට පස්සේ මේ විදිහට කතුරකින් ඇතුළට ටිකක් කපා ගන්න. මල් තුනේම කපා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ පැස්ටල් වලින් මේ වගේ වර්ණ ගන්වන්න පුළුවන්. කැමති නම් විතරයි. ඊට පස්සේ මේ මල් වල මැද්දට දාන්න මේ වගේ පුංචි පබුලක් ඕන වෙනවා. ග්ලූ ගන් එකෙන් ගම් බින්දුවක් තියලා මේ පබුල මැද්දට අලව ගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ගම් වැඩිපුර ගාන්නේ නැති වෙන්න මේ ආකාරයට මල් පොහොට්ටුව වගේ හිටින විදිහට අලව ගන්න. පෙති 5ම මේ විදිහට අලව ගන්න. ඔය දැන් පොහොට්ටුව අපිට පේන විදිහ තමයි ඔය තියෙන්නේ. ඊළඟට අනිත් පෙත්තත් අරගෙන මේ වගේ ගම් තියලා අලව ගන්න. අලවනකොට හැබැයි මතක තියාගන්න ඕනේ පෙත්තක් අතරට පෙත්තක් හිටින විදිහට තමයි අපි අලව ගන්න ඕනේ. නැත්නම් ඔක්කොම පෙති එකට ආවොත් එහෙම ඒක අවලස්සනයි. මේ ආකාරයට දෙවනි පෙත්තත් අලව ගන්න. මේ පේන්නේ දෙවනි පෙත්ත ඇලෙව්වහම අපිට පේන විදිහ. දැන් තුන්වෙනි පෙත්තත් අලව ගන්න මේ විදිහට. ඔන්න දැන් අපි මල හදලා ඉවරයි. බලන්නකො මේක ලස්සනයි නේද කියලා. ඉතින් ඕගොල්ලොත් මේ වගේ මල් හදන්න කැමති නම් මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න, like කරලා subscribe කරන්න අමතක කරන්න එපා. සතියට එක දවසක් ගානේ මම දන්න මල් හදන්න ඔයගොල්ලොත් එක්ක එකතු වෙනවා. ඉතින් මාවත් subscribe කරලා මටත් උදව්වක් විදිහට අපිත් එක්ක එකතු වෙන්න. සුබ දවසක් හැමෝටම. ස්තුතියි.